ආයුබෝවන් ඔගොල්ලොන්ව සාදරයෙන් පිළිගන්නවා Universal Spoken English YouTube channel එක සඳහා. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඕගොල්ලෝ අපිව subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා. අද බලමු අපි මොනවාද ඉගෙන ගන්න වාක්‍ය වචන කියලා. daily routine දිනපතා කරන වැඩ සම්බන්ධව තමයි අපි අද කතා කරන්න යන්නේ. අපි බලමු මොනවාද මේ වාක්‍ය කියලා. I wake up at 6 am. මම උදේ 6ට අවදි වෙනවා. I wake up at 6 am. මම උදේ 6ට අවදි වෙනවා. I brush my teeth. මම දත් මදිනවා. I brush my teeth. මම දත් මදිනවා. I take a shower. මම නානවා. I take a shower. මම නානවා. I have breakfast. මම උදේ කෑම ගන්නවා. I have breakfast. මම උදේ කෑම ගන්නවා. I go to school. මම පාසලට යනවා. I go to school. මම පාසලට යනවා. ඉතින් ඔයගොල්ලෝ වැඩට යනකොට I go to work කියලා කියන්න පුළුවන්. I go to work. මම වැඩට යනවා. I go to work. මම වැඩට යනවා. I study English. මම ඉංග්‍රීසි අධ්‍යාපනය කරනවා. I study English. මම ඉංග්‍රීසි අධ්‍යයනය කරනවා. I play with my friends. මම මිතුරන් සමග ක්‍රීඩා කරනවා. I play with my friends. මම මිතුරන් සමග ක්‍රීඩා කරනවා. I do my homework. මම මගේ ගෙදර වැඩ කරනවා. I do my homework. මම මගේ ගෙදර වැඩ කරනවා. I eat lunch. මම දවල් කෑම කනවා. I eat lunch. මම දවල් කෑම කනවා. I go to the market. මම මාකට් එකට යනවා. විලන්සැලට යනවා. I go to the market. මම විලන්සැලට යනවා. I cook dinner. මම රාත්‍රී ආහාරය පිසිනවා. I cook dinner. මම රාත්‍රී ආහාරය පිසිනවා. I watch TV. මම රූපවාහිනී බලනවා. I watch TV. මම රූපවාහිනී බලනවා. I clean my room. මම මගේ කාමරය පිරිසිදු කරගන්නවා. I clean my room. මම මගේ කාමරය පිරිසිදු කරගන්නවා. I talk to my family. මම පවුල සමග කතා කරනවා. I talk to my family. මම පවුල සමග කතා කරනවා. I go for a walk. මම ඇවිදින්න යනවා. I go for a walk. මම ඇවිදින්න යනවා. I listen to music. මම සංගීතයට සවන් දෙනවා. I listen to music. මම සංගීතයට සවන් දෙනවා. අසනවා කියලා කියන්නත් පුළුවන්. I go shopping. මම වෙළඳසැලකට යනවා. I go shopping. මම වෙළඳසැලකට යනවා. I go to bed at 8 pm. මම රෑ 10ට නිදා ගන්නවා. I go to bed at 8 pm. මම රෑ 10ට නිදා ගන්නවා. ඉතින් ඕගොල්ලෝ මේ වගේ වාක්‍ය ඉගෙන ගන්න කැමති නම් අපිත් එක්ක එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා. අපේ ප්ලේලිස්ට් එක තියෙනවා. ඒතකොට ප්ලේලිස්ට් එකේ වචන වෙනම තියෙනවා ප්ලේලිස්ට් එකක් වචන සම්බන්ධව වචන 50ක් තියෙනවා. ඒත් එකම සරලව ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන කෙනෙක්ට අපිත් එක්ක එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා. I set an alarm. මම alarm එකක් දැම්මා. I set an alarm. මම alarm එකක් තිබ්බා කියලා කියන්න පුළුවන්. I check my phone. මම මගේ දුරකථනය පරීක්ෂා කරනවා. I check my phone. මම මගේ දුරකථනය පරීක්ෂා කරනවා. I relax before sleeping. මම නිදා ගැනීමට පෙර විවේක ගන්නවා. I relax before sleeping. මම නිදා ගැනීමට පෙර විවේක ගන්නවා.